සුබ දවසක් කියලා පිළිගන්නවා හෙල්ති කිචන් දිනු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනාවම අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ හරිම ලේසියෙන් කොහොමද ගෙදරදී ඩෝනට් හදාගන්නේ කියලා. ඉතින් වටේ හොඳ ක්‍රිස්පියට වගේම ඇතුළේ හොඳ සොෆ්ට් එකට එන්න ඔයගලන්ට මේ වගේ ගෙදරදී ඩෝනට් හදාගන්න පුළුවන්. මුලින්ම මම යීස්ට් ටික ඇක්ටිව් කරගන්නයි හදන්නේ. මම මේකට යීස්ට් තේ හැඳි 2යි කාලක ප්‍රමාණයක් අරගන්නවා. ඒකට මම සීනි තේ හැඳකුත් එකතු කරනවා. ඒකට මම මදක් රස්ටේ කිරි කප් භාගයක ප්‍රමාණයක් එකතු කරලා මේක හොඳින් කලවම් කරනවා. ඉතින් මද රස්න කිරි කියලා කියන්නේ ඇඟිල්ලක් දාන්න පුළුවන් සයිස් රස්නෙට කිරි ටික අරගන්න. මේක හොඳින් කලවම් කරලා මම වහලා පිපෙන්න තියනවා. මම වෙනම බෝල් එකකට දිය කරගත්ත බටර් ග්‍රෑම් 40ක ප්‍රමාණයක් එකතු කරනවා. ඒකට සීනි ග්‍රෑම් 25කුත් එකතු කරනවා. ඒකට මම බිත්තරයක් එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්නවා. දැන් මම ඒකට වැනිලා තේ හැඳි භාගයක් සහ ලුණු තේ හැඳි කාලක ප්‍රමාණයක් එකතු කරනවා. එකතු කරලා ඒකත් හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී යීස්ට් එක හොඳින් පිපිලායි තියෙන්නේ. ඔයාලන්ට පේනවා මේක හොඳින් පිපිලා තියෙනවා. ඒකත් මම මේකට එකතු කරනවා. ඒකත් හොඳින් කලවම් කළා. මම මේකට පාන් පිටි ටික එකතු කරනවා. මම මෙතන පාන් පිටි කප් 2ක ප්‍රමාණයක් අරගත්තා. ඒකත් එකතු කරලා කලවම් කරගන්නවා. මම දැන් ඩෝ එක නීට් කරගන්නයි හදන්නේ. මේ විදිහට පාන් පිටි ටිකක් එකතු කරගත්ත මතු පිටක් මත මම මේ ඩෝ එක හොඳින් නීට් කරගන්නවා. ඉතින් විනාඩි 5-8ත් අතර කාලයක් මේක හොඳින් නීට් වෙන්න ඕනේ. නීට් වෙනකොට අතට තේරෙනවා මේක හොඳින් සොෆ්ට් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට එනකන් මේක හොඳින් නීට් කරගන්න. මම දැන් ඒක පිපෙන්න තියෙන බෝල් එක ඇතුළට තෙල් ටිකක් මේ විදිහට ගා ගන්නවා. ගාගෙන හදාගත්ත ඩෝ එක ඒක ඇතුලෙන් තියලා හොඳින් කවර් කරලා මම මේක පැයක් විතර පිපෙන්න තියනවා. ඉතින් ඔයා ඉන්නේ සීත පැත්තක නම් ඔයාට පුළුවන් oven එකක් තියෙනවා නම් oven එක 100ට විතර රත් වෙන්න තියලා oven එක ඕෆ් කරලා මේක oven එක ඇතුලෙන් වහලා තියන්න. මේ උගලන්ට පේන්නේ පැයකට පස්සේ පැයක් යනකොට මේක හොඳින් පිපිලා තිබ්බා. මම මේක මේ විදිහට අරගෙන නැවතත් තුනී කරනවා. තුනී කළා මම මේක කොටස් 8කට කඩා ගන්නවා. දැන් කඩාගත්තු කොටසකින් මම මෙන්න මේ විදිහට ඩෝනට් එකේ හැඩේ හදා ගන්නවා. මේ විදිහට හදාගත් එක මම නැවතත් පැය භාගයක කාලයක් පිපෙන්න වහලා තියනවා. දැන් මම ඩෝනට් ටික බෙද ගන්නයි හදන්නේ. සාමාන්‍ය ගින්දරේ ඩෝනට් ටික බෙද ගන්න නැත්නම් එකපාරටම මේක කර වෙන්න පුළුවන්. මේ විදිහට මම ඩෝනට් එක බෙද ගන්නවා. ඉතින් කලින් පොඩි රැලි ගතියක් ඇවිල්ලා තිබ්බ ඩෝනට් එකේ. ඒක එහෙම වෙන්නේ පිපිලා වැඩි වෙච්ච හින්දා මට හරිම ටයිම් එකට මේක හදාගන්න බැරි වුණා. ඉතින් ඒක තෙල් එකට එකතු කරාට පස්සේ රැලි ගතිය සම්පූර්ණයෙන්ම අයින් වුණා. ඔයගලන්ට පේනවා. මේ විදිහට ලස්සන ගෝල් පාටක් ආවට පස්සේ මම ඒක තෙල් එකෙන් අයින් කරනවා. දැන් මම ඩෝනට් එක කවර් කරන්න චොකලට් ටික දිය කරගන්නයි හදන්නේ. මම මෙතන ඩාර්ක් චොකලට් ග්‍රෑම් 150ක ප්‍රමාණයක් අරගෙන ඒක මම දිය කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක උණු වතුර එකක් උඩ තියලා හරි මයික්‍රෝවේව් එකේ දාලා හරි දිය කරගන්න. දැන් මම ඩෝනට් වල චොකලට් ටික මේ විදියට තවර ගන්නවා. දැන් මම මේක රුටින් වයිට් චොකලට් ටිකක් මේ විදියට එකතු කරගන්නවා. ඉතින් හරිම ලේසියෙන් ඔයගලන්ට පුළුවන් ගෙදරදී මේ ඩෝනට් එක හදලා බලන්න.
මේකේ වටේ හොඳ ක්‍රිස්පියට වගේම ඇතුළ හොඳ සොෆ්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක හරිම රසවත්. එහෙනම් ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. හදලා ඔයගොල්ලන්ගේ අදහස් අමතක නොකර අපිත් එක්ක බෙදා ගන්න කියලාත් කියනවා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.